කතරගම. කතරගම කිව්වම ලංකාවේ නොදන්න කෙනෙක් නැහැ නේ. හැමෝම දන්නවා. මං හිතන්නේ වැඩි හරියක් ලංකාවේ වැඩි හරියක් සංචාරය කරලා තියෙන තැනක් තමයි කතරගම කියන්නේ. බෞද්ධයින් වෙන්න පුළුවන්, හින්දු භක්තිකයින් වෙන්න පුළුවන්, වෙනත් අන්‍ය ආගමිකයින් වෙන්න පුළුවන්. මේ හැමෝම නිතර ගිය තැනක් තමයි කතරගම. මීට අවුරුදු 4කට 5කට කලින් තිබුණාට වඩා දැන් ටිකක් වෙනස් වෙලා තියෙනවා කතරගම. අලුත් දේවල් එකතු වෙලා තියෙනවා. කියන්නේ ලස්සන වෙලා තියෙනවා. ගොඩක් අය දන්නවා ඇති, අහලා ඇති. කතරගම දෙවියෝ කියන්නේ ශිව දෙවියන්ගේ සහ පාර්වතී මෑණියන්ගේ වැඩිමහල් පුත්‍රයා. එහෙම තමයි කියවෙන්නේ. කවුරුත් දන්න ඝන දෙවියන්ගේ අයියා. ඉතින් උන්වහන්සේ ලංකාවට ආපු වෙලාවක වල්ලි මෑණියන්ව දැකලා ඒ ඇතිවෙච්ච ආදරයත් එක්ක ඉතින් උන්වහන්සේ මෙහි නැවතුණා කියලා කියනවා. ඒ වගේම ඉන්දියාවේ තව විසුණු වහන්සේ කෙනෙක් ඉන්නවා. අපි යමු ඉතින් ඉදිරියට බලමු වීඩියෝ එකේ ඉස්සරහට යමු. කතරගමදී දකින්න ලැබෙන දුර්ලභ අවස්ථාවක් වාසනාව කිව්වම මුළු රටම දන්නවා. විශේෂ දවසක් නිසා වෙන්න ඇති වාසනා අස්තිරාජයව ගෙනල්ලා තිබ්බ එළියට. ඉතින් අපිටත් වාසනාවක් තිබ්බ වාසනාව දැක ගන්න.
බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වර ලංකාවට වැඩම කරපු අවස්ථාවේ මේ කිරිවෙහෙර චෛත්‍ය රාජානන් අද තියෙන තැන උන්වහන්සේ විවේකීව සිටියා කියලා කියනවා. ඉතින් ඒකම හේතුවක් කියලා තමයි මෙතන මේ චෛත්‍ය රාජානන් වහන්සේ ඉදි කරලා තියෙන්නේ. ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේදී සඳහන් වෙන විදිහට මහා නාගනම් රජ කෙනෙක් තමයි මේ ස්ථානයේ කිරිවෙහෙර චෛත්‍ය රාජානන් වහන්සේ ඉදි කරලා තියෙන්නේ. ඉතින් 1961 දී නැවතවරක් කියන්නේ චෛත්‍ය රාජානන් වහන්සේ ගරා වැටිලා තියෙන අවස්ථාවක 1961 දී නැවතවරක් චෛත්‍ය ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. මේ චෛත්‍ය රාජානන් උසින් අඩි 96කුත් වට ප්‍රමාණය අඩි 280කුත් වෙනවා.